සඳ මැමිස නැත උපමා හිරුට හිරු මැමිස නැත උපමා සොයා කුමට වෙහෙසෙනු උපමා ඔබට ඔබ මැමිස නැත උපමා ඔබට ඔබ මැමිස නැත උපමා දුක්ගිනි සිත තුල නැගෙනා විට ඉන්ලොව ගනඳුරු නිව්ව හැටි අපේ මගද ඒ එළියෙන් එළි කර අපට මඟ කියා දුන්නු හැටි ඔබගෙනි හඳුනාගත්තේ අප හැම කිසි දින දැක නැති සරස්වති Ready? Turn back right. Quick match. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමගෙන්ද අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ගුරු පියාණන් හා එම මෑණියන්ගෙන්ද අප විද්‍යාලයේ විදුහල්පති ගුරු මෑණියන්ගෙන්ද හිටපු විදුහල්පති ගුරු පියාණන් ඇතුළු උත්සව සභාවට පැමිණ සියලු දෙනාගෙන් අවසරයි. උත්සව සභාව ආරම්භ කිරීමට මත්තේ චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමේ අවස්ථාව සඳහා මාගේ ගෞරවනීය ආරාධනය අප පාසලේ නියෝජ්‍ය විදුහල්පති මාගම්මන් ගුරු පියාණන්ට අප පාසලේ විදුහල්පති පත්‍රා මඩවිල මෑණියන්ට අප පාසලේ විශ්‍රාමල විදුහල්පති ගුරු පියාණන්ට තෝපාවල ජාතික පාසලේ
විදුහල්පති පියාණන්ට, නිගවැව ජාතික පාසලේ විදුහල්පති තුමියටත්, කඩවැල ජාතික පාසලේ විදුහල්පති තුමාටත්, අප පාසලේ ගුරු මෑණියන්ට හා පිරිතත්, අප පාසලේ ශිෂ්‍යාවකට හා ශිෂ්‍යයෙක්ටත් ආරාධනා කර සිටිනවා. ආචාර්ය සෑමකම් වරක් පිළිපන් වාසී සහ කෙටි අනුශාසනා පිළිපැදීම ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. විද්‍යාලයේ විදුහල්පතිතුමිය පත්‍රා මණ්ඩලයේ ගුරු මෑණියන්. ගරුතර ස්වාමීන් වහන්සේ අද දින අප විද්‍යාලයේ විශ්‍රාම යාමට නියමිත අපේ ලාල් මාතම්මන මැතිතුමනි, ඒ වගේම අප විද්‍යාලයේ මීට ටික දිනකට පෙර නොබෝ දිනකට පෙර විශ්‍රාම දිවියට ගිය අපේ හිටපු ලොකු සර් එහෙම විදුහල්පති රංජිත් විලියම්ස් මැතිතුමනි, ඒ වගේම අපේ ආරාධනාව පිළි අරගෙන සපමිනි අපේ නිකවැව ගාමිණී විද්‍යාලයේ විදුහල්පති චන්ද්‍රා මැතිණියනි, එසේම තෝපාව ජාතික පාසලේ අපේ ආරාධනාව පිළි අරගෙන පැමිණි විදුහල්පති මාගම්මන මැතිතුමනි, ඒ වගේම කඩවල විද්‍යාලයේ විදුහල්පති ගාම්කේවල මැතිතුමනි, අපි ඔබ සියලු දෙනාම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගනු ලබනවා. ඒත් එක්කම අප විද්‍යාලයේ සහෝදර ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයාණන්ගේ දරු දැරියන් පිළිගැනීමේ කතා කරන්න යනකොට
අරමුණු පැහැදිලි කරන්න යනකොට ඇත්තටම හිතට දැනෙන දේවල් ගොඩක් දේවල් දැනෙනවා. දැන් අපේ හිටපු ලොකු සර් දැන් සති දෙකකට පෙර විශ්‍රාම ගියා. ඊළඟට පාසලේ කටයුතු කරගෙන ශක්තිමත්ව කටයුතු කරගෙන ගිය අපේ මාගම්මන සර්වත් දැන් එළියට යනවා. දැන් ඒ ගැන තමයි ප්‍රථමයෙන්ම මට දැනෙන්නේ පාසල කරගෙන යාම කොහොමද කරගෙන යන්නේ ඉස්සරහට ආචාර්ය මණ්ඩලයේ අපේ ගුරු සහෝදර සහෝදරියෝත් එක්ක කොහොමද කරගෙන යන්නේ කියන ගැටලුවට දැන් තමයි හොඳටම වාදනය වුනේ. ඒ ගැන දැන් තමයි ගොඩක් දැනෙන්නේ. දැන් හෙට ඉඳලා එහෙම නැත්තම් ලබන මාරේ පටන් ගන්න දවසේ ඉඳලා අපේ මාගම්මන සරුවත් එළියට ගියාම ඊළඟට ඒ කාර්ය කරගෙන යාම සඳහා ලොකු අඩුවක් පාසල තුල ඇති වෙනවා. දැනටත් ඒක ඇති වෙලා තිබ්බා ටික දිනකම ඉඳලා මොකද සර් දිනපතාම පාසල් එන්නේ නැතුව හිටපු නිසා. ඉතින් එහෙම අවස්ථාවක සර් ගැන කතා කරන්න වෙනකොට ඇත්තටම හිතට හරිම දුකයි වේදනාකාරී පාසල පවත්වාගෙන යාම වගේම තියෙන අනිකුත් ගැටලු වලට මුහුණ දීමේදී ඒකට මුහුණ දෙන ආකාරය පිළිබඳ හරියටම තාම යම් කිසි අරමුණක් ඔළුවට අරගෙන තාම මම නැති නිසා අපේ මාගම්මන සර් ගැන කතා කරනකොට සර්ගේ මුල් කාලේ ගැන අපි පොඩ්ඩක් කතා කරොත් සර් 1986 තමයි ගුරු සේවයට ඇතුළත් වෙලා කලහගල පාසලේ අපේ 87 වර්ෂයේ තමයි මම හිතන්නේ 86 වෙන්න ඇති විභාගෙ තිබ්බේ. ඊට පස්සේ 87 වර්ෂේ තමයි එන පත්වීම අරගෙන කලහගල විද්‍යාලයේ ප්‍රථම පත්වීම ගුරු සේවයේ වැඩ බාර අරගෙන තියෙනවා. අපේ හිටපු ලොකු සර් එක කතා කරනකොට මම මේ ටික කාලෙක ගොඩාක් ඇත්තටම විවෘතව ලොකු සර් සහ අපේ මාගම්මන සර් කතා කරන දෙපළක් විදිහට මම අඳුරගෙන තිබ්බේ. හැම වෙලාවෙම ඒ කාලේ කරපු කියපු දේවල් ගැන අහනකොට ඇත්තටම ඒ කාලය හරිම සතුටුදායක කාලයක් කියලා දැනුණා මට. මොකද ඒ තරම්ම එක කාර්ය මණ්ඩලයක එම දෙපළම කටයුතු කරපු නිසා. ඊට පස්සේ මම දන්න විදිහට ඒකේ කලාගල පාසලෙන් පස්සේ තෝපෑව පාසලට තමයි මාරු වීම ලැබලා ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මට මාගම්මන සර් අඳුර ගන්න ලැබෙනකොට රාජකීය විද්‍යාලයේදී තමයි මාගම්මන සර් මට අඳුර ගන්න ලැබුණේ. ඒ කියන්නේ 2010ට පෙර තමයි මට අඳුර ගන්න ලැබුණේ මාගම්මන සර්. එදා ඉඳලා දැන් අවුරුදු 15කට වැඩි කාලයක් අපි සහෝදරයෝ වගේ එකට ඉඳලා රාජකීය විද්‍යාලයේ වැඩ කටයුතු කරලා ඊළඟට විදුහල්පති ශ්‍රේණිය ලැබනකොට අපි දෙන්නම එකම දවසේ තමයි පත්වීම ලැබෙන්නේ. ඒ ලැබලා ඊළඟ 2013 අවුරුද්දේදී සර් පැදිවවට ආවා. මම ටික කාලයක් තව රාජකීය විද්‍යාලයේ රැඳිලා 2015 වසරේදී මම නගර විද්‍යාලයට ගියා. ඒ ආපු පාර තමයි මේ වෙනකල් අවුරුදු 11ක් තිස්සේ සර් මේ පාසලේ රාජකාරිය කරගෙන යන්නේ. විශාල කාලයක්. අවුරුදු 11ක් කියන්නේ විශාලම කාලයක්. ඒ විශාලම කාලය තුල යම් අපේ දරුවෝ වෙනුවෙන්, අපේ පාසල වෙනුවෙන්, අපේ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් කොතරම් කාර්ය කරාද කියන එක අපේ ආචාර්ය මණ්ඩලය සහ දරුවෝ බහුතරයක් දන්නවා. සමහරක් වෙලාවට මම හිතනවා මාගම්මන සර්ගේ කොඩියක් ආපු නැති ළමෙක් දැන් පාසලෙන් අයින් වෙලා ඉන්න දරුවන් දැන් ඉන්න දරුවන්ගේ බහුතරයක්ම ඒකට ලක් වෙලා ඇති. ඒකෙන් මම අදහස් කරේ මේ ළමයිට ගහපුවා කියන එක නෙවෙයි, ඒ තරම්ම ළමයි පිළිබඳව සොයා බැලීමක් කරා. දැන් අපේ සර් මම එනකොට
දැන් කාර්යාලයේ වැඩ ටික කරාට අපි එළියේ තියෙන ගැටලු හැම එකක්ම টয়ලට් සුද්ධ කරන තැන ඉඳලා ඊළඟට ළමයින්ගේ විනය ගැටලු ඒ සියලුම ගැටලු ඒ අවස්ථාවේ විසඳන්න හැම වෙලාවෙම තමන් ගැන නොහිතා ඒ ගැටලු වලට මුහුණ දෙන්න හැම වෙලාවෙම ඉදිරිපත් වුණා. ඇත්තටම ඒ කාර්ය කරගෙන යන්න දැන් පාසල තුල දැන් අලුතෙන් කෙනෙක් අපිට හදන්න වෙනවා. හදා ගන්න වෙනවා. ඒ තරම්ම ඒ කාර්ය කරගෙන යන්නේ අපේ පාසල ගත්තාම විවිධ ශේෂ්ඨවල දරුවෝ තමයි අපේ පාසලට පැමිණෙන්නේ. එතකොට අපිට එදිනෙදා අලුත් ගැටලු වලට තමයි මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. එහෙම වුණාම ඒ ගැටලු වලට විසඳුම් සොයන්න ඒ අතීතයේ පිළිබඳ දන්නා මම හිතන්නේ වැඩිම කාලයක් පැතිලා හිටපු සර් තමයි මාගම්මන සර්. ඕනම ළමයෙක් ගැන කියනකොට අතීතය ගැන මතක් කරන්න ඉන්නේ ඒ සර් තමයි. ඒගොල්ලන්ගේ පවුල් පිළිබඳ විස්තර, ඉන්න අය පිළිබඳ විස්තර, ඒගොල්ලෝ කොහොමද ජීවත් වුනේ පිළිබඳ විස්තර, සියලුම විස්තරයන් අපි දැනගත්තේ මාගම්මන සර්ගෙන්. එතකොට ඒ කාර්යයන් සම්බන්ධයෙන් මගේ දැන් ආචාර්ය මණ්ඩලයට සහ මට ඒ අවබෝධය ගොඩක් අඩුයි. ඉතින් එන්න ඒ නිසා කරගෙන යාමේ ගැටලුවක් තියෙනවා කියලා කියන්නේ අන්න ඒකයි. ඒ පාසල පැත්තෙන් මම කතා කරේ. ඊළාට ඇත්තටම මාගම්මන සර් ගැන කතා කරනකොට අපි සහෝදරයෝ වගේ රාජකීය විද්‍යාලයෙන් තමයි අපි එකට කතා කරන්න හම්බ වුණේ. එතන අවුරුදු 5ක් 6ක් අපි එකට හිටියා. ඇත්තටම හරිම නිහතමානී ගතිගුණ තියෙන කෙනෙකුට කරදරයක් නොවන විදිහට ජීවත් වෙන්න හදන කෙනෙක් විදිහට තමයි මම අඳුරගත්තේ. හැම දෙයක්ම සැහැල්ලුවෙන් හිතන්න. කොයිතරම් ප්‍රශ්නයක් තිබ්බත් ඒක සැහැල්ලුවෙන් විනාඩියක් විසඳ ගන්න තමයි හැම වෙලාවෙම සර් උත්සාහ කරේ. මම දැක්කේ ඒකයි. ඒ තරම්ම නිහතමානී ගතිගුණ තිබ්බේ. කෙනෙක් එක රණ්ඩුවට යන්න එහෙම කිසිම තැනකදී එහෙම අදහසක් නැහැ. කරගන්න බැරිම අවස්ථාවක් වුණොත් ඇරෙන්නේ. හැම වෙලාවෙම දරුවන්ට ගැහුවට බැන්නට දරුවෝ ගැනම තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා මට මෙහෙම කරපු එක ඒක හරි නෑ හිතට කියලා නිතරම සර් කියන අවස්ථා තියෙනවා. අපේ හිටපු ලොකු සර්ුත් ඒක දන්නවා. අපිට මෙතන වැඩ කරන්න තිබ්බා සර් දිගටම පාසලේ අභ්‍යන්තර කටයුතු වලට වඩා හැම වෙලාවෙම බාහිර කටයුතු පිළිබඳව සොයා බැලීම් කරේ සර්. ඉතින් ඒ නිසා කෙනෙකුට ඇතුළට වෙලා වැඩ ටික කරගන්න වාතාවරණය සකස් කරලා දුන්නා. දැන් මේ අඩුපාඩුව තාම අපේ අනිකුත් ආචාර්ය මණ්ඩලයේ සහෝදර සහෝදරියෝ තමයි මේ කාර්ය කරගෙන යන්න දැන් පුරුදු වෙලා තියෙන්නේ. එහෙම නොවුනොත් අපේ පාසලේ දරුවෝ මම කිව්වා යම් ශේෂ්ඨවල අය ඒගොල්ලන් පාලනය කරගන්න අපහසු වෙන අවස්ථා තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ කරුතර ස්වාමීන් වහන්සේ දෙපළත් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බලන නිසා මම හිතනවා මේක ඉදිරියට කරගෙන යන්න අපිට ඒ අඩුව යම් තාක් දුරකට පුරව ගන්න පහසුකම ලැබෙයි කියලා. ඉතින් මාගම්මන සර් කියනකොට සමහර වෙලාවට අපි කාර්යාලයේ කතා කර ඉන්නකොට කියනවා අපිට මේ යන කාලේ වුණත් අපිට එකතු වෙලා වැඩ කරන්න ලැබිච්ච එක ගැන මට හරි සතුටුයි කියලා. එහෙම අපේ ලොකු සර්ට මට කියපු අවස්ථා අනන්තයි. ඕනම කෙනෙකුට තමන්ගේ රැකියාව කරන ස්ථානයේ තමන් ඉගෙන ගන්න ස්ථානයේ සතුට කියන එක රඳව ගන්න තියාගන්න ඕන. නැත්නම් ජීවත් වෙන්න හරි අමාරුයි. කටයුතු කරගෙන යන්න අමාරුයි. ඉතින් අපේ ආචාර්ය මණ්ඩලය වගේම අපේ මාගම්මන සර් හැම කෙනාගෙනම පහන් සිතින් හැම වෙලාවෙම ඉඳන්නේ කෙනෙකුට යමක් කියන්න පෙළඹෙන්නේ නැහැ. දරුවෙක්ගේ වැරැද්දකට දඬුවම් දෙන්නේ ඒ දරුවගේ වැරැද්ද හදාගන්න මිසක් ගුරුවරයෙකුට උපදෙසක් දෙන්නේ ගුරුවරයා වැරදි වැඩක් කරන්න යම් කිසි අවස්ථාවක පෙළඹුණොත් ඒක අවම කරගන්න මිසක් කිසිම කෙනෙක් එක්ක තරහ වෙලා වැඩ කරන්න කොයි වෙලාවකවත් කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම ළඟින්ම ඇසුරු කරපු ගුරුතුමෙක් විදුහල්පතිතුමෙක් විදියට තමයි මම දකින්නේ මේ අද විශ්‍රාම යන්න යෙදিলা තියෙන්නේ. අපේ අවට පාසල් වල ඉන්න අපේ මම
ආරාධනා කරපු අපේ විදුහල්පතිතුමන්ලත් දන්න හැමෝම දන්න අපේ මාගම්මන සර් විශ්‍රාම යනවා අද දින. ඉතින් එතුමාගෙන් අප පාසලට වෙච්ච සේවය ගැන ඇත්තටම අපි දරුවෝ විදියට ගොඩාක් සතුටු වෙනවා. අපිට මේ කාර්ය කරගෙන යන්න ඉදිරියට නැතිවීම ගැන ඇත්තටම අපිට වේදනාවක් දැනෙනවා. ඒ කොහොම වුණත් මම හිතනවා ස්වභාව ධර්මයෙන් අපිට යම්කිසි කාලයක් දීලා තියෙනවා Tamanගේ තරාතිරමට අනුව රැකියාවක් කරගෙන ජීවත් වෙන්න. ඒ කාලය අවසන් වෙනකොට අපි හැමෝම ඒක බාර දීලා යන්න ඕන. ඒක තමයි ස්වභාවය කියන එක මම හිතන්නේ. ඒක අද සර්ට් වෙනකොට හෙට මට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙකුට වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝම වයසට යනවා. හැමෝම රැකියාව Tamanගේ තනතුරු අත්හරින්න වෙනවා. ඒ තැනට දැන් අද ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මාගම්මන සර්ට අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමාට මගේ දරුවෝ වෙනුවෙන් මගේ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් සුබම සුබ විශ්‍රාම දිවිය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට බොහොමත්ම ස්තුතියි. ස්තුතියි විදුහල්පතිතුමනි. නියෝජ්‍ය විදුහල්පතිතුමනි, ඔබගේ පාසල් ජීවිතයේ මතක ආවර්ජනය මේ උදාව. ගුරු තරුව හිමින් බැසයයි ගැලු එළිය නොයා නවතී. ගුරු තරුව හිමින් බැසයයි ගැලු එළිය නොයා නවතී. නුඹ කොපුල් තලා වෙහි බිඳු තවරා ගුරු තරුව හිමින් බැසයයි. ගුරු තරුව හිමින් බැසයයි. පරපුරක සිහින යාත්‍රා තොටුපොළට යවා හරවා. පරපුරක සිහින යාත්‍රා තොටුපොළට යවා හරවා. පිතු සෙනෙහයෙන් ලොව කියා දුන්නු ගුරු පාද පියුම් සුවඳයි. ගුරු පාද පියුම් සුවඳයි. ගුරු තරුව හිමින් බැසයයි ගැලු එළිය නොයා නවතී. ගුරු තරුව හිමින් බැසයයි ගැලු එළිය නොයා නවතී. නුඹ කොපුල් තලා වෙහි බිඳු තවරා ගුරු තරුව හිමින් බැසයයි. ගුරු තරුව හිමින් බැසයයි. එක මලක නම් නොවේ මෙයි මල් දහසක සිරස නෙමේ. එක මලක නම් නොවේ මෙයි මල් යායක සිරස නෙමේ. පිතු සෙනෙහයෙන් ලොව කියා දුන්නු ගුරු පාද
සඳ නැමිස නැත ඔබමා හිනුත හිරු නැමිස නැත ඔබමා සොයා කුමට වෙහෙසෙනු උපමා ඔබට ඔබ නැමිස නැත ඔබමා ඔබට ඔබ නැමිස නැත ඔබමා ගෞරවනීය සංඝරත්නයෙන්ද නියෝජ්‍ය විදුහල්පති ගුරු මාගන්නමන ගුරු පියාණන්ගෙන්ද අද දින උත්සව සභාවට සැපැමිණි ඔබ සියලු දෙනාගෙන්ද අවසරයි. පියකුගේ සෙනෙහසට නොදැනීව වැටි වැටි නැගිටින අපේ පුංචි පැටවුන්ට දිනුනෙමි. පිය වනින ජීවිත ගමනේ අතරමං වීමට ඉඩ නොදී නියමුවකසේ හරි මඟ පෙන්වමින්
විදුහල්පති ගුරු පියාණන් සේම අප පසුපස සෙවණැල්ලක් මෙන් රැඳී සිටි ඔබ අප හදවතට සමීප වූ සදා නොමැකෙන උත්තරීතර චරිතයක්. ආදරණීය නියෝජ්‍ය විදුහල්පති ගුරු පියාණෙනි, ඔබ එදා සිට අද දක්වාම අපේ පාසල වෙනුවෙන් කළ මෙහෙය මට වචනවලට සීමා කළ නොහැකි. නොයෙක් කම්කටොළු මැද්දේ පාසල් මාතාවගේ අභිමානය ඉහළින් රැඳවීමට ඔබත් විදුහල්පති ගුරු පියාණනුත් කළ මහන්සිය සුළුපටු නොවේ. පාසල් මාතාවගේ ගෞරවය වෙනුවෙන් දිවා රැ නොබලා මහන්සි වෙමින් ඇතැම් අවස්ථාවන්හිදී කුසගින්නේ පවා ඔබ කටයුතු කළ ආකාරය අපට අමතක කළ නොහැකි. ඇත්තෙන්ම ඒ ගැන සිතා බලන විට පවා ඔබ අපේ පාසල් භූමියට පැමිණියේ පෙර වාසනාවකට යයි මට හැඟෙනවා. නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු මෙන්ම ඇතැම් විට ගුරුවරයෙකු ලෙසත් ඇතැම් විට පියෙකු ලෙසත් තවත් විටක හොඳ යහළයෙකු ලෙසත් ඔබ අපේ ජීවිතයට සමීප වූ උදාර චරිතයක්. අද දින මේ පාසල් භූමියෙන් ඔබ සමගත් වසර ගණනාවක අපේ පාසල් ජීවිතයේ මතක අහුරු අතර ඔබ සදා අමරණීය ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඉතින් නියෝජ්‍ය විදුහල්පති ගුරු පියාණෙනි, අද පටන් ඔබ ගත කරන විශ්‍රාම දිවිය ප්‍රීතිමත් නිරෝගී සම්පන්න විශ්‍රාම දිවියක් වේවායි මම ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. සිසුදරුවන් වන අපට පමණක් නොව ඔබ ප්‍රිය වූ ඔබේ සිතේ රාජකාරී කරන ගුරු බවකින් ඔබ පැමිණ අපි ප්‍රියසෙනෙහි. ඒ නිසා සතුට සිතින් තම රාජකාරියට කිව්වට ඔවුන්ට මෙන්න හැකි විය. මාගේ ගෞරවනීය ආරාධනය එම්මාල් කාන්ති වැනිගේ විමෑණියන්ට ගුරු කතාවට පත් කිරීමට. වසර 37ක් පුරාවට කළ මෙහෙය නිමා කොට සිංහලෙන් නිකුම යන්නට කාලය එළඹ ඇත. ගෞරවනීය සංඝරත්නයේ අවසරයි. අද දින මේ උත්සවයේ නිමිත්ත පාඨයේ බවට පත් වෙන නියෝජ්‍ය විදුහල්පති වාගම්වල මැතිතුමනි, ඊට මාසයකට විතර පෙර අප විද්‍යාලයේ විදුහල්පතිව සිට විශ්‍රාම දිවියට එළඹි විදුහල්පතිතුමනි, තෝපාර අප විද්‍යාලයේ විදුහල්පතිතුමියනි, තෝපාර ජාතක පාසලේ විදුහල්පතිතුමනි, කඩවලම මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමනි, ආචාර්ය මණ්ඩලයේ සොයිර සොයිරියනි, දයාබල දුර්ලභවනි. මම හිතන්නේ වසර 37කට එහෙම නැත්නම් 87 වසරේදී ඔබතුමා කලහවැලේ ආරම්භ කළ ගුරු දිවිය රාජකීය මධ්‍ය මහාවිද්‍යාලයේ ගුරු දිවියට සමුදීලා විදුහල්පති විභාගයේ සමත් වෙලා නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් විදිහට ඔබතුමා බැඳුම් විද්‍යාලයට පැමිණියේ 2013 වසරේ. එවකට මමත් මේ විද්‍යාලයේ සේවය කළ ගුරුවරියක් වුණා. එතෙන් පටන් අපි වෙනත් විද්‍යාලවලට මාරු වෙලා ගියා. ඔබතුමා මේ විද්‍යාලයේ සිසු දරුදැරියන් වෙනුවෙන් විශාල මෙහෙයක් අවුරුදු 11ක පමණ කාලයක් විශාල මෙහෙයක් විශාල කැපකිරීමක් සිදු කරා කියලා අපි හොඳ ආකාරව දන්නවා. ඒ වගේම තමයි පියේ තමන්ගේ ආදරණීය දරුවන්ට අවශ්‍ය තැන දඬුවම් ලබා දෙමින් ඔවුන් යහමඟට යොමු කරන්න උත්සාහ ගන්නේ කොයිතරම් අමාරුවෙන්ද. ඒ ප්‍රිය සෙනෙහසින්ම තමයි ඔබ මේ විද්‍යාලයේ දරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම.
දඬුවම් අවශ්‍ය තැන දඬුවම් ලබා දෙමින් ඔවුන් යහපත් දරුවන් කරන්න ඔවුන් සමාජයට වැඩදායී පුද්ගලයන් බවට පත් කරන්න මේ කාලය තුළ ගත්තේ අපමණ උත්සාහයක්. ඒ නිසාම අපි දන්නවා ඔබතුමාට බාහිරින් බොහෝ අභියෝග ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වුණා. උදෙක් තමන්ගේ ආත්මාර්ථය සඳහා පමණක් නෙවෙයි ළමයින්ගේ සුභසිද්ධිය සඳහා කටයුතු කළ නිසා තමයි එවැනි අභියෝග වලට මුහුණ පාන්න සිද්ධ වුණේ. ඒ වගේම තමයි මම ඔබතුමා තුළ දැක්ක දෙයක් තමයි ඍජුව කතා කරනවා, ඍජු ප්‍රතිපත්ති අනුගමනය කරන, පුහු ආටෝප වලින් තොර, ඉතාම සරල නිහතමානී චරිතයක් විදිහට තමයි මම ඔබතුමාව හඳුනාගත්තේ. මේ විද්‍යාලය යම්තාක් අධ්‍යාපනකින් හැම අතින්ම දියුණුවක් ලබලා තියෙනවා නම් ඒ හැම අවස්ථාවකම මේකේ කටයුතු කරපු වැඩ කරපු විදුහල්පතිවරුන්ට ඔබතුමාගෙන් ලැබුණේ නොමද ශක්තියක් නොමද ධෛර්යයක්. මොකද පරිපාලන ශාස්ත්‍රයේ විතරක් නෙමෙයි පාසලේ විනය පැත්ත තමන්ගේ ඒ කරට අරගෙන නොබියව දරුවන්ගේ විනය හදලා විනයගරුක දරුවන් සමාජයට දායාද කරන්න ඔබතුමා ගත්තේ අපමණ වෙහෙසක්. මොන අභියෝගාවක් මොන බාධකාවක් තමන්ගේ කාර්යය තමන් කටයුතු ලබාගත්තේ කාර්ය වගකීම මැනවින් ඉටු කරමින් කටයුතු කළ නිසා විශ්‍රාම දිවියේදී ඔබතුමාට ඒ ගැන සිහිකරලා සතුටු විය හැකි වෙනවා. කාගේවත් දේවල් වලට යටත් නොවි, කාගේවත් වචනයකට යටත් නොවි, තමන් නිහතමානීව, තමන් අවංකව තම කටයුතු කාර්යයන් නියමාකාරයෙන් ඉෂ්ට කළ නිසා ඒ සතුට තමන්ගේ විශ්‍රාම ජීවිතයේදී අත්විඳින්න පුළුවන් වෙයි. ඒ විතරක් නෙවෙයි ඔබතුමා අපිටත් ඉතාම ආදරණීයව සැලකමින්, ඒ කියන්නේ අපිට මොන ප්‍රශ්න ආවත් විදුහල්පතිතුමා ළඟට යන්න කලින් යන්නේ මාගම්මන සර් ළඟට. සර් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා, ළමයින්ගේ ගැටලුවක් වුණා. හැම ගැටලුවකදීම අපට උදව් උපකාර කළේ මාගම්මන සර්. ඔබතුමා නැති එක අපේ විදුහල්පතිතුමියටත් අපටත් විශාල පාඩුවක් දැනේවි. අපිට ඒක ඊළඟ පාසල් වාරය පටන් ගත්තාම ඒ අඩුව. නමුත් අපි සෝබාදහමට නොවනවන්නත ලෝවේ කිසිවක් නැහැ කියනවා වගේ සෝබාදහමට යටත් විය යුතුයි. අපේ නිසි වයස ආවම ඒක අපහාවුත් දේවේ විශ්‍රාම ගත යුතුයි. මං හිතන්නේ වෙනත් සේවාවන් කරලා විශ්‍රාම යනවට වඩා හරි වේදනාවක් දරුවන්ට එක්ක කටයුතු කරලා දරුවන් සමීපයේ ඉඳලා විශ්‍රාම දිවියට එළඹෙන එක ඉතාම වේදනාවක් වේවි. නමුත් ඒ නියමයට සදාතන දහමට අපි ගරු කළ යුතු වෙනවා. එසේනම් දයාබර ගුරු පියාණනි, ඔබතුමා කළ මෙහෙය ඔබතුමාට හැමදාම සිහි කරලා සතුටු වෙන්න පුළුවන් වේවි. ඔබතුමාට සුවබර විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා ඔබතුමාට. විද්‍යාලයේ සෞන්දර්ය ආශ්‍රය සොයසුලට මාර්ගය.
වැඩමවදාල ගරුතර සංඝරත්නයේ අවසරයි
අද දින විශ්‍රාම ලබන ඒ බැඳිය විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති මාගම්මන ගුරු පියාණනි, ඒ වගේම විද්‍යාලයේ නව විදුහල්පති තුමියනි, විශ්‍රාම ලබ විදුහල්පති විලියම් මහත්මයාණනි සහ අපට විද්‍යාලයේ ආරාධනය ලැබ මෙතන පැමිණ සිටින නිකුත් විද්‍යාලාදී ප්‍රතිවරුනි සහ නියෝජ්‍ය විදුහල්පතිවරුනි, දයාවර ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයාණනි, දයාවර දුවේ පුතේ, අද මෙම අවස්ථාවට ආරාධනය ලැබීම මට අද කොහොම රාජකාරී තිබ්බා මම ඒක විශේෂයක් කොට සලකලා තමයි අද මෙතෙන් ආවේ. මොකද අපේ ඊට සති ගානකට කලින් විශ්‍රාම ගිය අපේ රංජිත් විලියම්ස් මේ ඉස්කෝලේ හිටපු විද්‍යාර්ථීතුමාගේකටත් මම එදා ආවා. මොකද දෙන්නගෙම එන්න සුවිශේෂ හේතුවක් තිබුණා. මොන වැඩ තිබ්බත් ওই දවස් දෙකේම මම ආවේ. ඒ දෙදෙනා පිළිබඳ ඉතිහාසයේ ලොකු සම්බන්ධතාවයක් අපි අතර තියෙන ඉඳලා විශේෂයෙන්ම අද දින විශ්‍රාම ලබන ඒ මාගම්මන නියෝජ්‍ය විදුහල්පති කලින් විශ්‍රාම ලැබූ රංජිත් විලියම්ස් විදුහල්පතිතුමා දෙදෙනාම ඉස්ලාම් ගුරුපත්වීම අරගෙන වැඩ බාර ගන්න ආවා. මට අද වගේ මතකයි. මොකද දෙන්නා මම හිතන්නේ ආවේ අපේ ගෙදෙට්ට. මොකද ඒ දෙන්නගෙම මුල් විදුහල්පතිතුමනි අපේ පියාණන් නැත්නම් අපේ තාත්තා. ඒකෙන්ද මට හොඳට මතකයි දෙන්නම පත්වීම අරන් ඉස්සෙල්ලා පළවෙනි පත්වීම අරගෙන වැඩ බාර ගන්න ආවා. මම එතකොට ඔය ලෙවල් වගේ මම ඉස්කෝලේ යනවා. මම ඔය ලෙවල් පන්ති වගේ හිටියේ කාලේ. ඉතින් ඒකෙන්ද ඒකේ පොඩි විශේෂයක් තියෙනවා. ඒකමයි විශේෂයෙන් මම කතා කරන්න කියන කොටත් ආන්නේ මේ ආරාධනය පිළිඅරගෙන දවස් දෙකම මෙතෙන්ට ආවේ. ඉතින් එදා ඉඳලා ආරම්භ කරපු ගුරු ජීවිතේ ඒ දෙදෙනාගේ විශේෂයෙන්ම මම හිතන්නේ කලින් පත්වීම ගත්තේ අද විශ්‍රාම යන මාගම්මන නියෝජ්‍ය විදුහල්පතිතුමා මගේ සහෝදරිය. ඉතින් එතුමා තමයි කලින් පත්වීම ගත්තේ. ඉතින් එතුමා එදා 87 මට මතක හැටියට 87 ඒ කාලේ හොඳ කාලෙකුත් නෙවෙයි එච්චර. බොහොම දුක් කම්කටොළු වලට මුහුණ දීලා මම ඉතින් ඉස්කෝලේ 88 89 වෙනකොට ඉස්කෝලේ වහලා තිබ්බේ වැඩි හරියක්. ඒ කාලේ ඉතින් අර අති දුෂ්කර මං හිතන්නේ මේ පාසල් වල අඩු ගානේ විදුලි බලයවත් තිබ්බේ නැහැ, කරන්ට් එකවත් තිබ්බේ නැහැ, වතුර ටිකක් බොන්න තිබුණේ නැහැ. එහෙම පාසල් ලැබුවා. ඒ පාසල් වල ඉතා දුක්ඛිත සේවා කාලයක් අවසන් කරලා තමයි එතනින් මෙහාට ආවේ. කලාකලපගේ පාසල් වල වැඩ බාරගත්ත හැමෝම එහෙම තමයි. ඉතින් ඒ වගේ දුක්ඛිත කාලයක් ගෙවලා තමයි ඊළඟට මම දන්න විදිහට තෝපෑවට හා රාජකීය මධ්‍ය මහාවිද්‍යාලයට මාර්ගයෙන් ලැබලා ඇවිල්ලා පස්සේ 2013 විදුහල්පති හැටියට එයා එනවා. ඒ වගේම නිතිලිය මහත්තයාත් 2012 විදුහල්පති පත්වීමක් ගන්නවා. ඒ වගේ ඉතිහාසය පිළිබඳව මට දෙන්නගේ හොඳම අවබෝධයක් තියෙනවා. ඒකයි මම මේ ටික කියන්න කල්පනා කරේ. ඉතින් ඔය විදිහට තමන්ගේ පත්වීම ගත්ත දවසේ ඉඳන් අද විශ්‍රාමය යනකම්ම ඔය දෙදෙනාගේ අසුර මට නිරන්තරයෙන්ම ලැබුණා. අපි නිතර අසුරු කරා දැක්කම කතා කරනවා. ගෙවල් වලට ආවා ගියා. ඒ වගේ බොහොම සුවදව තමයි සේවා කාලේ පුරාම අසුරු කරපු අය තමයි අපි. ඒකෙන්ද ඒ වගේ කෙනෙකුගේ විශ්‍රාම උත්සවයකට ආරාධනා කරපුවාම නෑවිත්ම බෑ. මම තෝගාවේ පාසලේ වලට කියලා ඇවිල්ලා අවුරුද්දක්වත් නෑ. තව මාස 8ක් 9ක් වගේ කාලයක් තියෙන. ඉතින් ඒ කාලය තුල මේ උත්සව දෙකම මට සහභාගී වෙන්න ලැබීමම භාග්‍යයක් කොට සැලකනවා. ඉතින් එතුමාලගේ නැත්නම් අපිට විශ්‍රාමයනේ නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ ගුණ වර්ණනා කරා කිව්වා. එතුමාගේ කිව්වා. ඉතින් මට කියන්න දෙයක් නෑ. එතුමා එහෙම තමයි. මම හොඳටම දන්නවා. මොකද මම ඉපදිච්ච දවසේ ඉඳන් එතුමා ආශ්‍රය කරනවා. ඒක හින්දා එතුමාලා එහෙම කිව්වා වගේ විදිහට වැඩ කරනවා. ළමයි ගැන හිතනවා. ළමයිගේ පැත්තෙන් හැම දෙයක්ම බලනවා. වෙලාවකට තරහ යනවා. තරහ ගියාම ළමයින්ට ගහනවා තමයි. මම දන්නවා ඒක හොඳටම. ඉතින් ගැහුවත් ඒ ගැහුවේ ළමයින්ට තියෙන ආදරේට අනික් අයත් එක්කත් එහෙමයි. ගුරු මණ්ඩලයක් එක්ක හිටපු හැම පාසලකම ගුරු මණ්ඩලයත් එක්ක බොහොම සමීපයෙන් හිටියා. සමීපයෙන් කටයුතු කරා. ඉතින් ඒවා අපිට අලුත් දේවල් නෙමෙයි. ඒ යාළගේ ජීවිත සහ ඒ කාලේ පත්වීම ගත්ත ගුරුවරුන්ගේ හැටි මම හිතන්නේ ගොඩක් දෙනාගේ.
දැන් මං හිතන්නේ ඔබ පාසල් වලින් අයින් වෙලා යනවා. අපි සමීප සම්බන්ධතා නැහැ, රාජකාරී සම්බන්ධතාවය විතරයි තියෙන්නේ. බොහෝ විට පාසලට එනවා, හතාමාරෙන්දී කාමාරට යනවා. එතනින් එහා බොහෝ සම්බන්ධතා නැති වෙලා යන යුගයකට ඇවිල්ලා තියෙන්නේ. ඒ පරණ පරම්පරාව එහෙම නැත්නම් එදා ඒ පත්තියෙන් අරගෙන බොහොම සහෝදරයෝ වගේ පෙන්ෂන් යනකන් එකට හිටපු යුගය මං හිතන්නේ මේ පෙන්ෂන් යන කට්ටියත් එක්කම අවසන් වෙලා යනවා කිව්වොත් මං හිතන්නේ මං හරි. මොකද එහෙම සමීප සම්බන්ධතා අද අපිට දකින්න ලැබෙනවා හරිම අඩුයි. ඒකෙන්ද මේ අද විශ්‍රාම යන මාගම්මන ඒ අපේ සහෝදරයාට එහෙම නැත්නම් නියෝජ්‍ය විද්‍යාර්ථීතුමාට ඉතාම වාසනාවන්ත සුභ විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ හිටපු විද්‍යාර්ථීතුමාට මට කලින් බැරි වුණත් විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ බැදේ විද්‍යාලය වගේ විද්‍යාලයක් මට අද දකින්නකොට පොඩ්ඩක් මට එකක් මතක් කරන්න ඕනේ. බොහෝ බිල්ඩින් දරා වැටිලා මං හිතන්නේ මේවා එතුමාලා කරගෙන ගියපු එකටත් අපි අගය කරන්න ඕනේ. මේවා බිල්ඩින් ඔක්කොම කරා වැටිලා බොහෝම මේවා ළමයින් ඉන්න සුසු මට්ටමේ නෙමෙයි සමහර බිල්ඩින් තියෙන්නේ මම දැක්කා. පරිසරයත් ඒ මොකද මමත් මේ ඉස්කෝලේ අවුරුදු 5ක් ඉගෙනුවා. මේ ළමයි නම් දන්නේ නැති ඇති මේ ළමයිගේ දෙමාපියෝ දන්නේ නැති. මමත් 2001 ජනවාරි ඉඳන් 2005 අවසන් වෙනකම් මේ බැඳිවැනි ඉස්කෝලේ තමයි වැඩ කරේ. අපේ කඩවලේ ප්‍රින්සිපල්ත් අපිත් එක්කම මේ ඉස්කෝලේ ගුරුවරයෙක් අපි දෙන්නම එක ඉස්කෝලේ ගියේ. ඉතින් එහෙම වැඩ කරපු ඉස්කෝලයක් මමත් මේක. අද මම ඉතින් අපිත් ලොකු රවුමක් ගිහිල්ලා අපව අවසානට තෝපෑවේ පාසලට ඇවිල්ලා තියෙනවා. තමයි අපිට එතන විශ්‍රාම යන්න වේද කොහොම වේද දන්නේ නැහැ. කොහොම වුණත් අද මේ විශ්‍රාම උත්සවයක් සංවිධානය කරලා එතුමාලාට මෙවැනි උපහාරයක් පැවැත්වීම ගැන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මෙවැනි දේවල් කිරීමට ඉදිරියේදී මම හිතන්නේ මේ ගුණාංග ආරක්ෂා කරගන්න සියලු දෙනාටම හැකියාව ලැබේවයි නම් ඉස්ලාම යන ඔබට සියලු සැප සම්පත් පිළි වාසනාවන්ත විශ්‍රාම දිවියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. ස්තුතියි සිද්ධ වෙනවා. අපගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිනවා. පුරුතිය පුරාවටම එක්ව කටයුතු කරාසේම විදුහල්පති දිවිය සාර්ථක කරගන්නට එතුමාගෙන් ලැබුණේ නොමැති සහාය. ගුරුතියේදී ඔබ දෙපළ සැබෑ මිතුරන්ය. ඒ පිළිබඳ කතා කරන්නට අප විද්‍යාලයේ හිටපු විශ්‍රාම විදුහල්පති එස්.ආර්. විලියම් මුරුපියාණන්ට මේ අවස්ථාව. අතිගෞරවනීය වන්දනීය පූජනීය විනායක මහත්මයාණන්සේලාට මහා සංඝරත්නයේ අවසර විද්‍යාවතුමියනි අද දින විශ්‍රාම යන මාගේ කල්යාණ මිත්‍ර මාගම්මන තුමනි තෝපව ජාතික පාසලේ විද්‍යාවපති මාගම්මන තුමනි අදවල මහා විද්‍යාලයේ විද්‍යාවපති අපේ සවර්ගම් ජීවන තුමනි මේ ස්ථානයේ නැතිවුණත් නිරන්තරයෙන් අපිත් එක්ක හැමදාම සහසම්බන්ධ වෙච්චි එක විද්‍යාලයේ විද්‍යාවතුමියක් ආදරයෙන් මතක් කරනවා. මගේ ආදරණීය අධ්‍යයන කාර්යමණ්ඩලයේ සමුදේවි ශිෂ්‍ය නායක නායිකාවනි ආදරණීය දුදරුවනි වල කවියක් කියනවා වගේ ඉතාම මිහිරි ලෙසට පිළිගැනීමේ කතාව කරමි. අපිට කියන්න තියෙන ඒවත් ගොඩාක් වරකන්ද වෙලස්සා. ඒ වගේම කාන්ති දේජත් එහෙමයි. ගොඩාක් දේවල් මාගම්මන සර් ගැන කතා කරා. මාගම්මන සර් ගැන ඉතින් මට එළි වෙනකන් කතා කරන්න පුළුවන්. නමුත් කාලය පිළිබඳව ගැටලුවක් තියෙන නිසා කතාව සීමා කරගන්න ඕනේ. අපි ජීවිතේ පටන් ගත්තේ එක්තරා කාලයක තාමත්ම දුෂ්කර කාලයක විශේෂයෙන්ම ජීවත් වෙන්න කොහොමද කියන කාලයක තමයි රාජකාරී පටන් ගත්තේ.
මම 1985 කාන්ති හරිනේ 85 86 අපි විශ්වවිද්‍යාලය යනකොට ඔව් හැමදාම ඔක පටල මාගම්මන සර් ඉස්කෝලේට ආවා. ඔබ පුදුමේ ඉතින් මාගම්මන සර් අද මේ වෙනකොට අවුරුදු 55ක් පාස් ඇවිල්ලා අවුරුදු 5යි ගෙදර ඉපදිලා පළවෙනි අවුරුදු 5 විතරයි. එතන ඉඳලා අද වෙනකම්ම මාගම්මන සර් ඉස්කෝලේ යනවා. ඉතින් මම හිතන්නේ ඉස්කෝල පිළිබඳව ජීවිතේ වැඩිම අත්දැකීම් ප්‍රමාණයක් ඇත්තේ මෙතන ඉන්න අයගෙන් මාගම්මන සර්. මාගම්මන සර් කියලා හරි ප්‍රශ්නයක්. අපේ ගෝපාවේ ජාතික වාදනයේ විද්වාන්තුමාලත් අපි මාගම්මන සර් කියනවා. මේ කමඩි ටීචර්ලත් අපි මාගම්මන ටීචර් කියනවා. දාර්ශනිකත් මාගම්මන සර් කියනවා. ඊළඟට අපි ජීවිතේ අත්පොත් තිබ්බේ අපේ ගුරුනාන්සේ මාගම්මන. ඒ ආදරණීය සොඳුරු මිනිසාගෙන් තමයි සර්වත් මමත් ජීවිතේ ආහපුරා කියලා මේ රාජකාරිය ආරම්භ කළේ. තිලකරත්න මහත්තයා මගේ දිහා බලාගෙන ඉන්නවා. තිලකරත්න මහත්තයාට මේකේ සම්බන්ධතාවයක් තියෙනවා. පස්සේ ප්‍රාදේශීය ලේකම් කෙනෙක් වෙලා ගියා. තිලකරත්න මහත්තයාගේ අයියා සර් අපි ඔක්කොම එකම කාලෙක එකම පාසලක සොඳුරු ගුරුවරු හැටියට ජීවිතය ආරම්භ කළා. මාගම්මන සර් හරියට ආශාතිය කරත් වගේ නැෂනල් ටීම් එකේ. අවේලේම ටීම් එක දිනවන්න විකට් එකේ රැකිලා ඉන්න ගමන් අපිව උනන්දු කරා පහර දෙන්න. අපි කොහොම හරි අවුට් වෙන්න යනකොට එහා පැත්තේ ඉඳලා එවන පන්දුව කොයි වගේද කියලා කෑ ගහලා කියනවා. ඒක රෝබට ගහන්න එපා. යවුවත් අවුට් වෙනවා. ඒව නොවුනා නම් අපිට මේ රාජකාරී මෙච්චර හොඳට කරන්න බෑ. ඒ වගේම ඒකයි මම මේ පාසලක හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් කියලා කියන්නේ විදුහල්පතිවරයෙකුට වාසනාවකට ලැබෙන චරිතයක්. මම නම් ඒ අතින් හරි පුණ්‍යවන්තයි. එක පැත්තකින් මට මාගම්මන සර් හිටියා, අනිත් පැත්තෙන් භද්‍ර මැඩම් හිටියා. මැඩම් කිව්වා වගේ එක වෙලාවකට මට පුදුමත් හිතෙනවා. මේ බර මේ කංජේවල මාත්‍යත් මගෙත් එක්ක කතා කරේ එකයි මේ බර කොහොම තනියෙන් ඔළුවේ තියාගෙන යන්නද කියලා. වාසනාවකට අපේ නායකාන්දක ඉන්නවා. දීප්ති අපේ විදුහල්පති ජීවදායන අපේ සහකාර විදුහල්පතිතුමී ඉන්නවා. චම්පිකා අපේ සහකාර විදුහල්පතිතුමී ඉන්නවා. අපේ හාමුදුරුවෝ සහකාර විදුහල්පතිතුමා නැගීන සහයෝගය දක්වනවා. මට මේ හැම කෙනෙක්ගම සහයෝගය දෙපිලා මම දන්නවා මේ රාජකාරිය කරන්න කොච්චර වශීවද කියලා. මාගම්මන සර් අර මැඩම් කිව්වා වගේ විදුහල්පතිවරයෙකුට පුදුමාකාර ශක්තියක් විදි චරිතයක්. නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්. ඔහු කරපු කැපකිරීම ප්‍රමාණය අපිට නම් හිතා ගන්නවත්. මේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට පාසලක් වෙනුවෙන් අවංගේ සහෝදර විදුහල්පතිවරු වෙනුවෙන් මේසා මහත් කැපකිරීමක් කරන්න පුළුවන්ද කියන එක ඇත්තටම හිතා ගන්නවත් අමාරුයි. ඒ තරම් ඉතින් පිටිපස්සේ ඉඳලා තමයි එතුමා සහයෝගය දුන්නේ. අර මැඩම් කිව්වා වගේ හැම වෙලේම අපි මාගම්මන සර් ආවේ නැති දවසට බලලා කියනවා අද වෙන අපි ඔෆිස් එකේ වැඩක් කරන්න ආව කියන්නේ. මොකද සර් ඉන්නවා නම් අපි ආදරේ බාහිර දේවල් අපි ඔළුවට එන්නේ නෑ. සර් හැම දෙයක්ම අරගෙන බැරිම තැනක විතරයි ඒ ගැටලුව අපි ගාවට එන්නේ. නැත්නම් සර් මේ විසඳලා වයිනාම සොඳුරු විදියට විසඳලා ඒ කටයුතු කරගෙන යන්න අපිට සහයෝගය දෙයි. ඉතින් ගුරු ජීවිතය ගැන ගත්තාම අපි තාම පත්‍රය අවුවනේ ගුරුවරු වැඩියට එකම පාසලකට වැඩිලා ඒ කටයුතු කරපු ආකාරය ගැන කතා කරොත් බොහොම සොඳුරුත් මතක තියෙනවා. අද කාලේ වගේ නෙවෙයි මඩම්. ඒ කාලේ ජනවාරි මාසේ පටන් ගත්තාම අප්‍රේල් මාසේ වෙනකම් පාසල් වල නිවාසාන්තර පීඩා පවත්වන කාලේ. ඒතර අද වගේ ජංගම දුරකථන අරමේවා මොකුත් තිබ්බේ නැහැ. දුරකථනයක් තිබ්බනම් තිබ්බේ කන්තෝරුවේ විතරයි. ඒකත් වැඩ කරන වාර ගණන්ට වැඩිය වැඩ කරන්නේ නැති වාර ගණන වැඩි. ඉතින් අපි උදේ ඉස්කෝලේ ওই කාලේ අපි උදේම ඉස්කෝලේ යනවා. උදේ ඉස්කෝලේ ගියුවාම
අඳුන වැඩෙනකොට තමයි ගෙවල් තියනවා කියලා මතක් වෙන්නේ. ඒතකොට අපි කොහොමද තනිකඩේ අඳුන දරුවනේ. ඉතින් මේ ගෙවල් වල ඇවිල්ලා බැනුම් දාලා ඉවරයක් නැහැ. උඹලට රැත් ඉස්කෝලේද කියලා. සර් දන්නවා සමහර දවස්වල අපේ විදුහල්පතිතුමා තමයි ඇවිල්ලා පන්නන්නේ. යන්නේ නැද්ද ගෙවල් වලට දැන් කීයද වෙලාව? කියලා ඉතින් ගෙවල් වලට පන්නනවා. ඊළඟට මාගම්මන සර්ගේ තිබිච්ච තව විශේෂ හැකියාවක් තමයි මේ අධ්‍යාපන චාරිකා සංවිධානය කිරීම දරුවොත් එක්ක ඒවට සම්බන්ධ වෙනවා. මම හරි කම්මැලි දරුවොත් එක්ක අධ්‍යාපන චාරිකාවක්. සර් නේම නෑ. අන්තිම කාලේ මම හිතන්නේ මේ අවුරුද්දේ විතර මෙහෙම කියන්නේ සම්පූර්ණනේ මේ අවුරුද්දේ විතරයි සර්ට අධ්‍යාපන චාරිකාවල සම්බන්ධ වෙන්න වෙන්නේ. නැත්නම් සර් හැම අවුරුද්දකම දරුවොත් එක්ක අධ්‍යාපන චාරිකා ගියා. ඒ වගේමයි අපි වගේ නෙවෙයි. සර් කවදාකවත් තමන්ගේ රාජකාරී කාලය තුල පන්ති කාමරේ අතෑරියේ නෑ. මම මුදලට දැකලා තියෙනවා. පිළිත් දානකොට උදේට අපේ අනාදීන කාලේ වන්දේ දරුවන්ට සර් කියනවා අපි පන්ති නම් කරනවා කියනවා. ආවල් පන්ති අද පිළිත් තියනවා නම් මට දාන්න. ඒ වගේම ඒවා මතක තියාගෙන ඉඳලා සර් ඒ වෙලාවට යනවා. විශේෂයෙන් මම දැකලා තියෙනවා ඔය 6-7 පන්ති වල පුංචි දරු දැරියෝ සර්ට රිලීෆයක් ගන්නාම සර්ට ඒ පන්තියට යන්න කලින් ඒ දරුවෝ කාර්යාලයට ඇවිල්ලා සර් එකතු කරා යනවා. ඒ වෙලාවට සර් ටිකක් මේ විනය පැත්ත ගොඩාක් හොයනවා කරනවා කියලා කිව්වම අනිනම් දරුවෝ අතරින් එහෙම ගුරුවරු ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. නමුත් මාගම්මන සර් කවදාකවත් දරුවෝ අතරේ ප්‍රතික්ෂේපුනේ නැහැ. දරුවෝ දෙමව්පියෝ හැම කෙනෙක්ම දන්නවා. මාගම්මන සර් දරුවන්ට දඬුවම් කරේ වෙන විනය කඩේක හොයලා බැලුවේ. දරුවන්ට තියෙන ආදරේ නිසා දරුවොත් එක්කවත් තාත් එක්කවත් පෞද්ගලිකව තියෙන වෛරයකට තරහගෙන නෙවෙයි. එතුමා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක් ඇටියට දරුවෝ පිළිබඳ නිරන්තරයෙන් හැම වෙලේම හොයලා බැලුවා. අර මැඩම් කිව්වා වගේ අපේ කාන්ති මුතුන්ගේ කිව්වා වගේ මගේ ආදරණීය සහෝදරී කිව්වා වගේ එතුමා දරුවෝ පිළිබඳ විතරක් නෙවෙයි හොයලා බැලුවා. නිරන්තරයෙන් අපි පිළිබඳවත් හොයලා බලනවා. පෞද්ගලිකව මගේ මුත්තාන මේ දරේ වෛද්‍යසායනීට ගියාද, මේ ටික ගන්නවාද, බොනවාද මේ මොන ප්‍රශ්න තිබුණත් සර් වෙලාවල වේත් කොන්න ඕනි. ඒව කරගන්න ඕනි කියන එකත් මතක්. ඒ වගේ කල්යාණ මිත්‍රෝ ලැබෙන්න අපි සංසාරේ පෙරම් පුරලා තියෙන්න ඕනේ. මේ ඒව පෙරම් පුරලා හම්බෙච්චි ආදරණීය චරිතයක් තමයි මාගම්මුල සර් කියන්නේ. අපි සංසාරේ මේ වගේ එකට හමු වෙලා ඇති. ඒකම පාසලක උසස් පෙළ අධ්‍යාපනය ලැබලා එකම කාලෙක මම උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලය යනකොට එතුමා විශ්වවිද්‍යාල අධ්‍යාපනය තෝරගන්නේ නැතුව එතුමා විද්‍යා ගුරුවරයෙක් හැටියට තමන්ගේ ජීවිතය ආරම්භ කරලා අපි වසර කිහිපයක් ඈත් වෙලා හිටියා. දෛවයේ නැවත හමු වීමක් විදිහට මම 1993 ගුරුපත් වීමක් ලැබලා පාසලට එනකොට නැවත වතාවක් මාගම්මුල සෝරිමායි එකම පාසලක එකම ගුරු මණ්ඩලයක සේවය කරන්න අපි වාසනාවන්ත වුණා. අපි නැත්නම් දැන් ආයෙ පැටලෙනවා. අපි රෝපේ ජාතිවාදී දිනුවල් වෙනවා. ඒතකොට පුංචි කොල්ලා මට ගැටියට උසස් කියලා පටන් ගත්ත කාලේ නෑ නේ. කොලේ තියෙනවා මට ගැටියට. ඒකේදොර අපි එතුමාගේ පියාණන් එක තමයි රාජකාරී කටයුතු කරේ. පොඩි කාලා අපිට මතකයි. ඔය අනකට කමණි මඩ මම එදා කිව්වා මං ඉඳන් පුංචි කෙල්ලා ලසන්ද මහත්තයා මං හිතන්නේ මේ පාසල යනවම කරන්නේ නෑ නේ. ගොඩාක් යුක්ති ලසන්ද මහත්තයා. ඉතින් මේ අපිට බොහොම මේ සර්වේ අපේ කම්මිමණන්ගේ තාත්තයි අම්මයි අපිට දෙමව්පියෝ වගේ හරිම ආදරෙන් තමයි අපිව රැකබලා ගත්තේ. මාගම්මුල සර්ලා අපි මොනවා හරි කොළුගමට වැඩක් කරත් තාපු නැති එක විතරයි. හැබැයි අපිව හොඳට ආදාවඩා ගත්ත. එක පැත්තකින් රාජකාරී ජීවිතේ වගේම අපි පෞද්ගලික ජීවිතේ
ළඟ සමීප සහෝදරයෝ වගේ තමයි කටයුතු කරේ. ඒ ආදරණීය මෑණියන් මාගම්මන සර්ගේ ආදරණීය අම්මා අපිත් එක්ක අධිකාමීතවත් අපි නිතර ඉස්සරේ අම්මා ඉන්න කාලේ ගෙදර යනවා. තාත්තා පෞද්ගලික කාලයක් සනීපලා ඉඳලා දැන් නම් ටිකක් වංගිතන සුව වෙලා ඉන්නේ. ඉතින් මේව ජීවිතේ ගොඩාක් සම්බන්ධකම් තියෙනවා. මේව ජීවිලා මම වාසනාවන්ත වුණා නඩලට වඩා ගොඩක්. මොකද මට නඩනුයි මාගම්මන සර්ගේ දෙන්නම ආයෙත් හිටියා. අපේ සම්පිකා මැඩම් මේ අපේ නායක හාමුදුරුවෝ මේ ගොඩාක් දෙනෙක්ගේ සහයෝගයත් එක්ක තාමත් අපේ සහෝදර ආචාර්ය මණ්ඩලයක් එක්ක කටයුතු කරා. නමුත් අර අපි ජීවිතේ කාර්යාලයේ වැඩ කටයුතු කරනකොට අපිට විශේෂ සහයෝගයක් නිරන්තරයෙන්ම ඕනේ. නියෝජ්‍ය විදුහල්පතිතුමාලගෙන් තුමියන්ලගෙන්. ඉතින් ඒ කටයුත්තදී අපි වාසනාවන්ත වුණා. අධ්‍යක්ෂින් බහුල නියෝජ්‍ය විදුහල්පතිතුමාත් එක්ක වැඩ කටයුතු කරන්න ලැබීම සමාජයේ වගකීම් ගලවා ගැනීම එකල කුඩා දරුවන් අද වැඩි ශිෂ්‍යයන් යෝනු කාලයේදී අවසන් පොඩිය සියලුම ජීවිතයේ අවසන් තමා ආදරණීය දරුවන් සියලු දෙනාටම සුබ දිනයක් ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය අපේ මහා අවසරයි අපේ හිටපු විද්වාන්වතුමනි, ඩාංකේවල මැතිතුමනි, මාගමන මැතිතුමනි, දයාබර අපේ වර්තමාන විද්වාන්වතුමනි, ආචාර්ය මණ්ඩලයේ දරුවනි දරියනි, සහෝදරයනි සහෝදරියනි, දයාබර දුවේ පුතේ, මම මොනවයි පටන් ගන්න මොනවද කියන්නද කියලා දැන් නම් ඔලේ අතරම අර කොලම ආවාද ඇහලා වගේ තමයි. ඒ ඉඳන් අඩුපාඩු තියෙයි. ඒකට මට සමා වෙන්න ඕනේ. මම මුලින්ම කියන්න ඕනේ මේ දවස් ටිකේ පියතුමෙක් වගේ වැඩිහිටියෙක් වගේ මාව ආරක්ෂා කරපු අපේ නායක හාමුදුරන් වහන්සේට බොහොමත්ම පින් කියන කතාව මුලින්ම කියන්න ඕනේ. ඊට පස්සේ මම අතීතයට පොඩ්ඩක් යන්නම්. අපේ විදුහල්පතිතුමාට පස්සේ මෙතන ඉන්න වැඩිහිටියම පුද්ගලයා මම හිතනවා මම තමයි කියලා. මෙතන ඉන්න ආචාර්ය මණ්ඩලයේ කවුරුත්ම මම ගුරුවරයෙක් විදිහට වැඩබාර ගන්නකොට ඉපදිලත් නැහැ කියලා මම දන්නවා. දරුවනේ මම පාසල් දිවියේ අවසාන කාලේ ටික සුදු කලිසමේ පාසල් ආපු මම සුදු කලිසම ගලවලා පාට කලිසමක් ඇඳගෙන ගුරුවරයෙක් විදියට පාසල් ගියේ මිනිස්සේ. එතකොට ඒ අපේ පාසලේ ශිෂ්‍යෙක් කලාගල විද්‍යාලයේ ගුරුවරයෙක්. මම වැඩ බාරගත්තේ අපේ කමනී ගුරුතුමියගේ තාත්තා මගේ බාප්පාගෙන් තමයි වැඩ බාරගත්තේ. ඊළඟ දවස් දෙකක් සාමාන්‍ය පෙළ පන්තියට උගන්වන්න යනකොට මම තරම්ම දරුවෝ තමයි මේ පන්තියේ හිටියේ. දවස් දෙකක් මා දිහා බලාගෙන ඉඳලා මට දුන්න අවවාදේ තමයි තමුසේ දැන් ඒවමයි කිව්වේ. තමුසේ දැන් ළමයෙක් නෙවෙයි ගුරුවරයෙක්. ඒ හින්දාවේ තරුණ ගෑනු ළමයි එක්ක වැඩ කරනකොට පොඩ්ඩක් පරිස්සමෙන් වැඩ කරන්න වෙයි කියන කතාව කිව්වා මිසක් වෙන කිසිම අවවාදයක් දුන්නේ නැහැ. මම හිතන්නේ මේ වෙනකොට මේ අවුරුදු 37 ගුරු ජීවිතයේ අවසාන දවස් වෙනකොට මම
ඒ අවවාදයේ ඒ ආකාරයෙන්ම පිළිපදිමින් කටයුතු කරයි. හැබැයි අඩුපාඩුවක් වුණා මොකද්ද? මාගේ පිරිතේ වාසයේ වැඩුණාට පස්සේ වෙනසක් වුණා. අර අවවාදේ හැබැයි දරුවෝ එක්කයි වැඩ කරන්න එපා කියලා කිව්වේ. නමුත් කාර්ය මණ්ඩලයක වැඩ කරන්න එපා කිව්වේ නැති නිසා ඒ පාසලෙම මගේ පිරිත තෝරගන්න හැකියාවක් ලැබුණා. දරුවනේ මගේ සහෝදර ආචාර්ය මණ්ඩලේ හැමෝම ඉතින් මම කියන්නේ ඇත්තටම අපිට ඒ කාලේ මහදයක් නිකුණ මිනිස්සු නෙමෙයි. අපේ දෙමාපියෝ ගෝවියෝ. අපේ සීයලා පොළොන්නරුවට 1948 ඇවිල්ලා මෙහි අධිකාරිය විදියට පදිංචි වෙච්ච අය. ඒ වෙනකොට අපේ තාත්තා තමයි පවුලේ වැඩිමලා අවුරුදු 10ක් විතර ඇති කියලා කියන්නේ පොළොන්නරුවට 1948 එනකොට. ඒ ඇවිල්ලා පුදුම දුෂ්කර ජීවිතයක් ගත කරලා අපිට ඒ තරම් දුෂ්කර ජීවිතයක් උනේ නැහැ. නමුත් අපි යම් යම් බාධක මැද්දේ මේ තැනට ඇවිල්ලා කිසිම දෙයක් අවුලෙන් ලබා නොගෙන මේ රැකියාව මගින් උපදවාගත දේ මම මගේ බිරිඳ දරුවා අද සමාජයේ යම් තැනක ජීවත් වෙනවා. ඒ හැමදේම මට ලැබුණේ මේ ගුරු වෘත්තිය කියන මේ අද්විතීය වෘත්තිය නිසා. ඒ නිසා තමයි දරුවනේ මේ හැම දරුවෙක්ම හැම පාසලක හිටපු හැම දරුවෙක්ම මගේ දරුවෙක් කියලා මම අවවාද කරමින් දඬුවම් කරමින් යම් තැනකට මේ දරුවෝ ටික ගන්න මහන්සි වුණේ. මම මීට අවුරුදු 12කට ආසන්නයේ බැඳිවැව මහාවිද්‍යාලයට එනකොට බොහෝ දේ කිව්වේ අපෝ බැඳිවවට නම් යන්න එපා කියලා. අපෝ බැඳිවවට නම් යන්න එපා කියලා. නමුත් මම ආවා. ඇවිල්ලා සහෝදර ආචාර්ය මණ්ඩලයත් එක්කලා අපි යම් තැනකට මම හිතනවා පාසල අරගෙන තියෙනවා. ඒ ගැන මට සතුටුයි. අර කිව්වා වගේ යම් ප්‍රතිඵලයක් ගන්න විද්‍යාත්මක ප්‍රතිවලට උදව් වීම මට හැකි වුණා. යම් අවස්ථාවක දන්න අය දන්න කියන අය පාසලේ යනකොට පාසල වැඩේ කියලා අතෑරපු කට්ටියක් හිටියා. නමුත් අමනි මැඩම් මේ පාසල බාර ගන්නකොට එතුමිය අකමැත්තෙන් ඉන්න අවස්ථාවක එයාට මං කිව්වා බය වෙන්න එපා. හෙවණැල්ලක් වගේ මං ඉන්නවා. ඔයා වැඩ බාර ගන්න පාසලේ. ඇත්තටම එතුමියට හෙවණැල්ලක් විදියට අපේ නව විදුහල්පතිතුමා එනකන් මම රාජකාරී කරා. හැමෝම දන්න කියන ලොකු අය ඔය බුදුගේ හදන්න සල්ලි බා ජනාධිපතිතුමා දීලා තියෙන අවස්ථාවක අතහැරලා ගියාම කමනි මැඩම් වෙනුනේ මම ඒ බර කරට අරගෙන ඒ සියලුම දේ පාසල වෙනුවෙන් ඉස්මියට කරලා දුන්නා. ඉතින් අද මම හිතනවා මේ දරුවේ මලක් පූජා කරන හැම අවස්ථාවකම ඒ පිනේ කොටසක් මටත් පාසල තුලදී අත් වෙනවා කියලා. ඒ අවස්ථාවේදී අපිට ගොඩාක් උදව් කරපු අපේ දීප්තිමාලා ටීචර් මතක් කරන්න ඕනේ මේ අවස්ථාවේ. මම වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පාසලට ඇවිල්ලා අවුරුදු 12කට ආසන්න කාලය තුල සමහර දරුවෝ දකින්න මම අලුගෝසුවේ මම මෙතනින් 75%කට වැඩිය මම බැනලා හෝ දඬුවම් කරලා ඇති. නමුත් දරුවනේ ඔයලාගේ අනාගතය වෙනුවෙන් තමයි මම මේ හැම දෙයක්ම කළේ. නැතුව තරහකටවත් නෙවෙයි මේ වෙන පරිගැනීමකටවත් නෙවෙයි. නමුත් සමහර
කොහේ හෝ වැරදික දෙමාපියෙක් හිතුවා සමහර අවස්ථාවල මම පරිගන්නයි මේ දරුවන්ට මේ දේවල් කරන්නේ. එහෙම තුන් හිතකින්වත් මේ අවුරුදු 37 තුල දරුවෙක්ගෙන් පරිගත්තේ නැහැ. දරුවමක් කරලා ඊට පස්සේ මම මේ පිළිබඳව හොයා බැලුවා. බලලා ඒ දරුවෝ ඉදිරියට ගන්න තමයි මම ගොඩක් වේසුනේ. ඉතින් අද මේ අවුරුදු 12 කාලය තුල කිසිම දවසක මගේ ඇස්වලින් මේ පාසල තුල කඳුලක් වැටිලා නැහැ. නමුත් අද මම මේ මගේ පොඩි දරුපටව ටික මාව මෙතන ඇදෙව්වා. ඒ ගැන අනේ මම කියන්න වචන නැහැ. ඒ ගැන තරම් මොකක්ද මන්නේ. මේ දරුවන්ට බොහොම මේ දරුවනේ මම හැමදාමත් දෙන්නතුයි දරුවෝ දෙන්නලා ඔය පැටව ටික දකින්නකොට මට මම උදේම ලෑස්ති වෙන්නේ දරුවගේ මුහුණ දකින්න. කොහොම හරි මම හැමදාමත් අපේ මැඩම්ට කිව්වේ මට අද දිනේ වෙනදා එන විදියට කොට අත්කොට කාර්යයක් අඳගෙන ඇවිල්ලා ආදවස අස්සම් කරලා යන්න ඉඩ දෙන්න කියලා. නමුත් අපේ හිටපු විදුහල්පතිතුමා මාව ගෙදර එක්කගෙන ගිහිල්ලා නැවතත් මාව අන්දවගෙන එක්කගෙන ආවා. මම පුනා අපේ ලොකු හාමුදුරුවන්ට කිව්වා මට උත්සවයක් තියන්න එපා. මං එන්නෙම නැහැ කියලා. නමුත් සන්තෝෂයි මං වෙනුවෙන් මගේ දරුවෝ ටික අපේ ආචාර්ය මණ්ඩලයේ හැමෝම දෙනාම අපේ අනන්තේන කාර්ය මණ්ඩලයේ දරුවෝ ටික මං වෙනුවෙන් බොහෝ වේස මහන්සි වුණා. මට දුකේ සැපේදී දරුවෝ හැම වෙලාවෙකම පිහිට වුණා. ඔබටත් හැමෝටම අපි ඒ වගේම මම අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ අපේ පාසලේ හිටපු හාමුදුරුවෝ ඒ 24 පන්සලේ නාන්දරතන හාමුදුරුවෝ එතුමාත් මට ගොඩක් අවස්ථාවල උදව් කරලා තියෙනවා. ඒ හැමෝටමත් පිං. කොහොම හරි මම වාහනේ ගන්නකොට මට වාහනයක් පදින්න බැහැ. කාර් එක ගන්නකොට මට වාහනේ පදින්න බැහැ. එතුමා තමයි යන්සර් මාත් එක කියලා මගේ වාහන එලවන ගුරුනාන්සේ. ඉතින් ගෝවාත්ම පිං අවුරුනේ ඉන්නවනම් එතුමාට මතක් කරන්න. එවනම් දරුවනේ අප මෙතන මම මෙතන හිටියේ නෑ කියලා නෑ. ඔබගේ අනාගතය සාර්ථක කරගන්න කටයුතු කරනු ඇතයි සිතමි. හැම දිනාටම බොහොම ස්තුතිවන්ත වෙමි. මගේ කතාව අවසන් කරනවා. ඔබ සැමට සුවකර අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. නියෝජ්‍ය විද්‍යාර්ථිනියනි ඔබ වේදිකාවට ගෞරවයෙන් ආරාධනා කරනවා. නියෝජ්‍ය විද්‍යාර්ථිනියනි නැවත වරක් වේදිකාවට ලෙස ගෞරවයෙන් ආරාධනා කරනවා. aham bandami
පෙරටු කොටගෙන අභිමානවත් සභාව සාර්ථක කිරීම සඳහා බොහෝ දේ ඒ සමග ස්තුති කිරීම සඳහා මේ ආරාධනය අප විද්‍යාලයේ ඉලක යන්න දෙවියන් ගරුතර මහා සංඝරත්නය විද්‍යාල ඒ වගේම අපේ නියෝජිත විද්‍යාලයේ මම හිතන්නේ මම ස්තුති කරන්න කලින් මටත් තියෙන වචන කීපයක් කියන්න පුළුවන්. සර් දැනුම විදියට ගෝවි බවුලට හරි සරල ජීවන රටාවක් ගැන කියමින් කියනකොට මටත් මතක් වුණා මගේ පවුලේ ඒ වගේ අය තමයි හිටියේ. ඉතින් අපේ පවුලට ඉතාම සම්බන්ධයි මේ මාගම්මනස 89 කලබල කාලය තුලදී මට මතකයි අපි යනවා ඒ දවස්වල වැඩින් කරා. ඒ සර්ගේ වැඩ බාරගත් මාගම්මන විදුහල්පතිතුමා ළඟ තමයි අපි ඉන්නේ ආරක්ෂාව. අපි එතනදී ගොඩාක් සමීපව මේ පවුල් අතර උද බැඳීමක් තිබුණා. ඒ ක්‍රියාකාරකම් කරා ඒ ගඟේ අපි විනෝද උනේ තාමත් මතකයි මගේ සහෝදර යාළුවන් සමග ඉතාම සමීපව මේ පවුල් පරිසරය අපි ඉඳලා තියෙනවා. ඒ වගේම ඔය සර්ගේ අම්මා තාත්තා ඒ ගෙදර ගොඩාක් ඇසුරු කරලා හොඳ ගුණ යහපත් දරුවන්ගේ ඒ පරිසරයේ අපි ගැටුණ නිසා අපි අර විදුහල්පතිතුමා කිව්වා වගේ අපි මේ ක්ෂේත්‍රයට පැමිණි කාලේ තාමත් දුෂ්කර පරිසරයක අද ඔබට එවැනි පරිසරයක් වෙයි තියෙනවා. එවැනි නිසා අපේ ජීවිත කතාවලින් මමත් ඔබට කියනවා නිතරම අපි දුක් විඳපු ඇති අපි ඉදිරියේදී කළ යුත්තේ මොකද්ද කියලා නිතරම උපදෙස් දෙනවා. මේ පාසලේ ඔබගේ යහපත වෙනුවෙන් විශාල සේවාවක් කරනවා. බොහොම නිහඬව ඔහුගේ කාර්ය ඉක්මවා කරන්නට තිබෙන කාර්යය අපිට හිතා ගන්න බැරි තරමට කටයුතු කරා. ඒ අවස්ථාවල මමත් දැක්කා ඔය කමනි මැඩම් වැඩබාර ගන්න අවස්ථාවේදී ඇත්තටම අපි හිටියා ඒ කාලය තුල අපි දැක්ක හැටම අපිට සතුටු වෙන්න පුළුවන් ආගමනස අපිට විශ්‍රාම යන අවධියේදී ඇත්තටම මටත් ආව කෙටි කාලයේ තියෙන්නේ අපේ ජීවිතේ සතුටු විය හැකි අවස්ථා තියෙනවා. මම සුබ ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට ඔබගේ මානසික සහ කායික ශක්තිය තවතවත් දියුණු වෙන්න. ඒ වගේම මේ උත්සවයේ අද දින අප හිතනවටත් වඩා ඉතාම සාර්ථකව ගණ ගැනීමට කටයුතු කළ ඔබ සියලුම දෙනාට මා ස්තුතිවන්ත වෙනවා. කලාප කාර්යාලයේ කලාප අධ්‍යක්ෂකතුමා ඊයේ දිනේ තුල මේ පාසලට ඇවිත් මේ උත්සවය සම්බන්ධව කතා කළා. පළමුවෙන්ම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට කියන්න අමතක කරා අපේ සංඝ රත්නයේ අපේ ලොකු ආම්තුව ගොඩාක් මේ වෙනුවෙන් කටයුතු කරනවා මම දැක්කා. අපිට ලොකු හරියක් මේ අවස්ථාවේදී ඒ වගේම අපේ ධම්රාජිත ආම්තුව ආගමික කටයුතු සම්බන්ධයෙන් අනිකුත් කටයුතු සම්බන්ධයෙන් විශාල සේවාවක් කරා. ඒ වගේම මේ අවස්ථාවට පැමිණි පාසල් වල නිකරව ගාන්ධී විද්‍යාලය, කඩවැල විද්‍යාලය, ඒ වගේම සෝපාව විද්‍යාලය විදුහල්පතිතුමියක් සහ තුමියන්ට ඔයාලට ස්තුතිවන්ත වෙනවා මේ කාර්යයට සහාය දැක්වීම පිළිබඳව.
එසේම මේ විශ්‍රාම උළෙල තාමත් සුන්දර තත්ත්වයට පත් කිරීමට සෞන්දර්ය අංශයේ විශාල සේවාවක් කරා අපි දැක්කා. ඒ වෙනුවෙන් කැප කරා චිත්‍ර අංශයේද නැටුම් සංගීත ඒ සියලු මානවල ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට විසිතුවක් වෙනවා ඉඳාරින්නේ. එබැවින්ම ශිෂ්‍ය නායක මණ්ඩලයේ ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ අපි විශාල සහායක් ලබා දුන්නා මේ වෙනුවෙන්. අපි ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙමින් අනාත්ම ආචාර්ය මණ්ඩලයට මේ අවස්ථාවට විශාල සේවාවක් කරා. ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙමින් එතුමාට නිරෝගී යාපත් ජීවිතයක් ගත කිරීමට ශක්තිය ලැබේවා කියන ආශාව කරමින් මම කතාව ආශා කරන බොහොමයි. ස්තුතියි බුදු පියාණනි. උත්සව සභාවට නියෝජිත බුදු පියාණනි. ඔබතුමාට සුවපත් නිරෝගී විශ්‍රාම දී නියෝජිත බුදු පියාණනි. ඔබතුමාට සුවපත් විශ්‍රාම දී